That it feels right, it feels right, it feels right. Yeah, I can only say that it feels right, it feels right, it feels right. Yeah, I can only say that it feels right. ඉතින් ඔන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි බිල්ලගේ වී බැජ් එක නැති කරේ කවුද? ඉතින් හැම විස්තරයක්ම මේ වීඩියෝ එකේදී කතා කරනවා. තාම මෙච්චර පරක්කු වෙලා මොකද මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් ඒකත් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් මේ තියෙන්නේ බ්ලැක් මාරියා account එක. ඉතින් ඔයිට කලින් account එකක් තිබ්බා level 70 ගණන් වල. ඉතින් මේ ඕකට බිල්ලට මම ලයිව් බලන් ගැහුවා. ඉතින් බිල්ලා ඊට පස්සේ අපිට ඒ කියන්නේ මට මම පැනල් ගහනවා කියලා කිසිම ජරාවක් ගහන්න නැති මේකකින් ඒ කියන්නේ කිසිම ජරාවක් ගැහුවේ නැති account එකට report එකක් ගැහුවා. ඒ කියන්නේ වීබැච් තියෙන එකේ. එතකොට මේ මගේ account එක බෑන්ඩ් වුණා. මොකද වීබැච් කාරයෙක් BR එක මේ normal එකේ නෙමෙයිනේ වීබැච් කාරයෙක් මේ report එකක් ගන්න. ඒක බලනවා කොහොමත් බලනවා මේ වීබැච් කාරයෙක් පාර්ට්නර් කෙනෙක් එහෙම report එකක් ගැහුවත් කෙලින්ම ඉවරයි. පාර්ට්නර් කෙනෙක්ට එහෙම අහුනත් එහෙම කෙලින්ම ඉවරයි. ඒ වගේ තමයි මේ වීබැච් තියනවා කියන්නේ. ඉතින් වීබැච් එක ඉතින් ඔය කාලින්දම මට බිල්ලත් එක්ක එන තරහක් තිබුණා. ඉතින් මේ account එක නැති කරා. account එක රුපියල් 50000ක් විතර වෙනවා ඇති. ඊට පස්සේ මම බිල්ලකින් අලුත් එකක් ගත්තා. ඉන්න මම ඒක පෙන්නන්න. මේ හරිය තියෙනවා ඇත්තේ අපේ ගිල්ඩ් එකේ ඇති. අපේ ගිල්ඩ් එකේ ලීඩර් විදියට ඉන්න එක. මේ ගිල්ඩ් එක ඩිලීට් කරලා දානවා මම. මේ වැඩක් නෑ බා. මේ තියෙන්නේ බිල්ලාගෙන් ගත්ත එකක් එක. ඉතින් මේ මට දැන් බිල්ලත් එක්ක තරහක් නෑ. මොකද බිල්ලා දැන් මේ සැරේ මාත් එක්ක හොඳට කතා කරලා දැන් හොඳට ඉන්නවා. බිල්ලට මම ලයිව් බලන් 4 සැරයක් විතර ගැහුවා. ඌ කිව්වා අර මේවා ඊට පස්සේ තෝ ලයිව් බලන් ගහන එකෙක් නම් තොට වරදිනවා අර මේවා කිය ආතල් එකේ හිටියා. දැන් ඉතින් මට මේ එකේ තියෙනවා මේ ගිල්ඩ් එක ඩිලීට් කරලා දානවාම. ඉතින් මේක බිල්ලගේ channel එකේ post එකක් විදිහට වැටේ. බිල්ලා කියලා තියෙන විදිහට. ඉතින් මේ පාර්ට්නර් කෙනෙක්ගේ නම්බරයක් මට කොහොමද ආවේ? ඉතින් පාර්ට්නර් කෙනෙක්ගේ නම්බරයක් කියන්නේ මං ඉස්සර අපේ ගෙවල් ළඟ අයියා කෙනෙක් ඉන්නවා. ඉස්සරම අපේ ගෙවල් ළඟ අයියා කෙනෙක් එයා මේ ටූර්නමන්ට් එකක් ගහලා තියෙනවා. ඉතින් ඒ අයියාගෙන් තමයි මං ඉල්ලගත්තේ. මේ ඒ අයියා ටූර්නමන්ට් එකක් ගහලා වින් කරපු සුපිරි චරිතයක්. ඉස්සර මේ දැන් ඔය ගරිනගේ පාර්ට්නර්ස්ලා ඉන්නේ චුට්ටකට උනාට ඉස්සර තිබ්බ ඩයලොග් එකත් එක්ක කන්ටැක්ට්. ඊට පස්සේ ඔය දන්න හැම එක්කෙනාත් එක්කම කන්ටැක්ට් තිබුණා. ඉතින් මේ එහෙම තමයි. ඉතින් මේ කන්ටැක්ට් තියනවා කියන්නේ ඉතින් ගරීන එකත් එක්ක මටත් දැන් කන්ටැක්ට් එකක් තියෙනවා. වීබැච් ඉල්ලන්නේ මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි මම බිල්ලට කියනවා දෙවනි වතාවටත් සෝරි මං කරපු වෙන මෝඩකමක්. ඉතින් මං ඒ කාලේ දන්නේ ඔයා ඔච්චර හොඳ චරිතයක් කියලා නැත්තම් මම මේ වීබැච් එක නැති කරන්නේ. ඉතින් මේ වීබැච් කියන්නේ අකුරක් විතරයි සිරාවට. හැබැයි ඔයාගේ ජෙම් ටික එවන ජෙම් ටික මං කෑවා අපරාධ කියලා දැන් මට හිතෙනවා. බය වෙන්න එපා. ඔයාට ඊළඟ අවුරුද්දේ වාට පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න පුළුවන්. මොකද මේ මං කරේනත් එක්ක මේවා කරා. එයා කිව්වා ඊළඟ මේ පෙබරවාරි මාසේ දෙනවා මේකක්. මේ ඒ කියන්නේ පෙබරවාරි මාසේ මේකක් දෙනවා. එතකොට මේ පෙබරවාරි මාසේ ආයිත් වීබැච් ඉල්ලන්න දෙනවා. එතකොට ඔයාලටත් පුළුවන් වීබැච් එක ඉල්ලන්න කියලා. ඉතින් මේ ඔච්චරයි කියන්න තියෙන්නේ. මේ වීබැච් කියන්නේ අකුරක් විතරයි කියන්න එපා. ඉතින්
වීබැච් කියන්න ඉතින් වටින දෙයක් ඉතින් පාට්න කෙනෙක් YouTube කරන කොල්ලෙක් වෙනුවෙන් තියෙන ලොකුම ආසාව තමයි වීබැච් දෙක් කියන්න. ඉතින් මේ වීබැච් නැති වුණා කියලා එහෙම අකුරක් කරවම කියන්න එපා. දැන් මමම තේරුම් ගත්තා මේ වීබැච් කියන්නේ අකුරක් නෙමෙයි කියලා. ඉතින් මේ අදට යන්න මට වෙලාව හරි. එහෙනම් කොල්ලෝ අපි ගියා.